ඔයාලට මතක ඇති මම මීට කලින් ආසියාවේ තියෙන බය හිතෙන කතන්දර ගැන පොඩ්ඩක් කතා කරා එක වීඩියෝ එකක. ඒ වීඩියෝ එකේ මම මැලේසියාවේ කරක් හයිවේ ගැන පොඩ්ඩක් කතා කරා. අද ඒකට සම්බන්ධ තව කතන්දරයක් කියන්න තමයි මම ලෑස්ති වෙලා ඉන්නේ. කතන්දරේ අනුව මෙහෙමයි. ඉස්සර කාලේ 90 දශකයේ මැලේසියාවේ රේඩියෝ ඩීජේ කෙනෙක් හිටියා. එයාට ෂෝ එකක් තිබ්බා. ඒ ෂෝ එකේදී ඕන එක්කෙනෙක්ට ෂෝ එකට කතා කරලා එයා මාත් විඳපු මොන හරි බය හිතෙන කතන්දරයක් කියන්න පුළුවන්. ඔන්න එක දවසක් එක මිනිහෙක් ඒ ෂෝ එකට කතා කරලා එයා කතන්දරේ කිව්වා. එයා කිව්වේ මෙහෙමයි. එක දවසක් එයා කරක් හයිවේ එකේ ගමන් කරනවා. කාර් එකේ ඉන්නේ කවුද? එයයි, එයාගේ වයිෆුයි, බබායි මේ දෙමව්පියෝ හිටියා. කාර් එකේ යන ගමන් එකපාරටම එයා දැක්ක මේ ලොරියක්. ඒ ලොරියේ හෙඩ්ලයිට් එකයි තිබ්බේ. හැබැයි එයාගේ පැත්තටම ඒ වාහනේ ඉස්සරහටම එනවා. ඊට පස්සේ ආයෙත් ඒ වාහනේ කැපුවා. ඒ කියන්නේ ඒ ලොරිය. ඊට පස්සේ තව විනාඩි කිහිපකින් පස්සේ ආයෙත් ඒ කෙහෙල්මල් ලොරිය ආයෙත් කලින් වගේ ඉස්සරහටම ආවා. ඊට පස්සේ ආයෙත් කැපුවා. දැන් ආයෙත් ටිකෙන් ටික ඒක හැමතිස්සෙම ඒ කියන්නේ ඒක චක්‍රයක් වගේ තමයි වෙන්නේ. එතකොට අන්තිමේදී දැන් මෙයා දැක්කා හරි මේ වාහනේ දැන් එයාගේ පිටිපස්සේ එනවා. දැන් මේ කාර් එකකින් පිටිපස්සේ එනවා. ඒ නිසා මේ මිනිහයා මොකද කරේ? කොහොම හරි වාහනේ හයි ස්පීඩ් එකට ගිහිල්ලා කොහොම හරි එයා දැක්කේ නෑ ආයෙත් ඒ ලොරිය. අන්තිමේදී එයා දැක්කා හරි ආයෙත් මේ හෙඩ්ලයිට් එකක් එනවා. එයා එතකොට ඒ වාහනේ කපන්න ගියා. හැබැයි වාහනේ කපන්න ගියාම වාහනේ අනිත් පැත්ත බිමට වැටිලා, ඒ කියන්නේ අනිත් පැත්තට වැටිලා වාහනේ ඩැමේජ් වෙලා එතන හිටපු හැමෝම මැරුණා. අන්තිමේදී එයාත් කිව්වා එයා මොකද කිව්වේ? එයාත් මැරුණා කියලා. ඊට පස්සේ ෆෝන් එක තිබ්බා. දැන් ඩීජේට හිතන්නේ මේක විහිළුවක් කියලා. මොකද කවදාත් එහෙම කෝල් කරන මිනිහෙක් එහෙම කවදාත් කියන්නේ නැහැ එයා මැරුණා කියලා. හැබැයි බලනකොට ඊළඟ දවසේ පත්තරේට මොකද්ද කියලා තියෙන්නේ? ඒ ඇක්සිඩන්ට් එකම වුණා. ඒ මිනිස්සයා කියපු විදියටම ඒ ඇක්සිඩන්ට් එක පත්තරේට ආවා. දැන් ඩීජේට පොඩ බය හිතුණා. හරිද? අන්තිමේදී ආ මොකද කරේ? එයා ස්ටුඩියෝ එකට ගිහිල්ලා රෙකෝඩින් එක බැලුවා. ඒ තිබ්බ කෝල් එක බැලුවා තිබ්බද කියලා. බලනකොට ඒ කෝල් එකේ එහෙම කෝල් එකක් තිබ්බේ නැහැ. ඒක තනිකර නිශ්ශබ්දතාවයක් තමයි තිබ්බේ. කිසිම සද්දයක්වත් නැහැ. මොකක්ද ඒ ගැන ඔයාලට හිතෙන්නේ?